ආයුබෝවන් අද මා විසින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ දික්කසාද නඩුවක තීන්දුව එක දිනයකින් අපිට ලබා ගැනීමට තියෙන හැකියාව සම්බන්ධයෙන් කවුරුද අපි දන්නා ආකාරයට දික්කසාද තීන්දුවක් ලබා ගැනීමට නඩු නිමිති තුනක් සම්බන්ධයෙන් නීතියේදී සලකා බලනවා. එකක් තමයි දේශාගත අතරයාම ඒ වගේම විවාහයට පෙර සිට පැවතෙන සුව කරන ලිංගික වෙනතාවය ඒ වගේම විවාහයෙන් පසු සිදුවන අනාචාරය. එතකොට ඔය කරුණු මත දිසාදිගටේ නඩුව පැවරීමෙන් ඒ අදාළ කරුණු උගරීම මත දික්කසාද තීන්දුව ලබා ගැනීම හැකියාව පවතිනවා. නමුත් ගොඩක් අවස්ථාවල වර්තමානයේ තියෙන ප්‍රවණතාවය තමයි ඊටම කෙටියෙන් නඩුව අවසන් කර ගැනීමට ඇති අවශ්‍යතාවය. ඒකට අතරම හැකියාව පවතිනවා. මේ පාර්ශවයන්ගේ එකඟතාවයක් තියෙනවා. ගොඩක් අවස්ථාවල පාර්ශවයන් දෙකම එකඟව පැමිණෙනවා නම් අපිට දික්කසාද තීන්දුව එක දවසින් උනත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන අදාළ පැමිණිල්ල ගුණ කරපුවාම සිවිල් නඩු විධාන සංග්‍රහය 72 වගන්ති යටතේ ලේඛනයක් තියෙනවා. ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම පැමිණිල්ල සමග පෞල් උපදේශයකට යොමු කරන්න ඕනේ අවශ්‍ය නැහැ කියලා ලේඛනයක් දියුණු ප්‍රකාශයක් ගුණ කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ අනුව පළවෙනි දිනේම අධිකරණයට කරුණ ඉදිරිපත් කළා. මේ නඩුව සම්බන්ධ අබ කිරීමක් නැතිනම් පමණයි එවැනි එක දිනයකින් නඩුව අවසන් කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව එවැනි නඩුවක් දික්කසාද නඩුවක් ඉතා ඉක්මනින් ඉවර කර ගැනීම අවශ්‍ය පාර්ශවයන් සිටිනවා. ඒ අදාළ නීති උපදෙස් ලබාගෙන ඒ අදාළ ලේඛන මුලින්ම පිළියෙල කර අධිකරණයට ඉදිරිපත් කර අවස්ථාවේදී අධිකරණය විසින් දියුණු ප්‍රකාශය මත හෝ එක් පැමිණිලිකරුගේ හෝ විත්තිකරුගේ සාක්ෂි මෙහෙයුම් මත පමණක් තීන්දුව එදිනම ලබා දෙන අවස්ථා බොහොම තියෙනවා. ඒ අනුව එක දවසකින් දික්කසාද තීන්දුව ලබා ගැනීමේ හැකියාව අනිවාර්යෙන් පවතිනවා. ඒ පාර්ශවයන්ගේ එකඟතාවය මත අදාළ ආකාරයට ඒ පැමිණිල්ල ගොනු කර අවස්ථාවක්. නඩුව ගොනු කරන දවසේම කරගන්න පුළුවන් නැත්නම් ගොනු කරලා තවත් දවසකින් ඔක් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් නඩුව ගොනු කරලා අපි මොහොතක් මගින් ඉල්ලා සිටින්න ඕන නඩුවේ දිනයක්. ඒ දිනේදී අධිකරණයට මේ මොහොතට අවසර ලබා දුන්නා කියන්නේ ඒ කටයුත්තට අපිට අධිකරණය අවසර ලබා දුන්නා වෙනවා. එතකොට ඒ දිනේදී අදාළ පාර්ශවයන් පැමිණිලා ඒ දිනේ පමණයි පැමිණෙන්න අවශ්‍ය වෙන්නේ. අදාළ කරුණ අධිකරණයේදී අපකිරීමතර අවසන් කර අවස්ථාවවලදී ගොඩක් වෙනසු එදිනම ඒ තීන්දුව ලබා දෙනවා. එහෙම නැත්නම් පසු දිනයක තීන්දුව ලබා දෙනවා.